දැන් ඊළඟට මේ විදිහට අපි ගෙනාපු සැලැස්ම මූ ගිහිල්ලා සම්පූර්ණ සැලැස්ම පෙන්නලා මෙන්න මෙතන ලයින් එකෙන් අරගෙන අපි මේ නිර්මාණය කරගත්ත ලයින් එක මත ගෙනත් තියෙනවා. ඊට පස්සේ ලයින් එක අපි ඉරේස් කරලා ඊට පස්සේ අපි මූ ගිහිල්ලා මේ නිවස තරමක් අපි ඉහළට ඔසව ගන්නවා. ඊට පස්සේ ඔයාලට පේනවා මෙන්න මෙතන ලිවිං ඒරියා එකේ මෙතන ලයින් එක නිර්මාණය කරගන්න ඕන. ලයින් ගිහිල්ලා මෙතනින් ලයින් එකක් අපි ඇඳ ගන්න ඕන. දැන් මේ විදිහට ලයින් එක ඇඳගත්තට පස්සේ මෙන්න මෙතන මේ ඉතුරු වෙන කොටස තමයි ඕපන් වෙරන්ඩා කොටස. එතකොට එතන ලයින් එකක් වෙනම නිර්මාණය කරන්න ඕන. අඟල් 6ක් 5ක් වෙලා ඔයාලට පේනවා දැන් මෙන්න මෙතන මේ අපි නිවසේ මේ නිර්මාණය කරගත්ත සයිඩ් එලිවේෂන් එකේ කොපි එකක් අරගෙනම මම ඔයාලට කතා කරන්නම්. මේ තියෙන්නේ අඟල් 6ක් 5ක් වෙලා තමයි මේ කොටස නිර්මාණය කරන්න ඕන. ඊට පස්සේ නිර්මාණය කරගත්තේ ඕපන් වැරෙන්ඩා කොටසට මේ විදිහට තමයි වහල නිර්මාණය කරලා තියෙන්නේ. පොඩි ස්ලැබ් කෑල්ලක් දාලා තියෙන්නේ. ඊට ඉහළින් තමයි මේ විශාල වහල ඉන්නේ. දැන් අපි මෙතනින් ලයින් එක ඇඳගත්තට පස්සේ ට්‍රිම් ගිහිල්ලා මේ කොටසත් මෙන්න මෙතන කොටසත් මම ට්‍රිම් කරගත්තා. නැවතත් ලයින් එකක් ඇඳලා ඒක මූව් කරනවා 0.75ට. ඊට පස්සේ ලයින් නැවතත් ගිහිල්ලා ඒ ඇඳගත්ත කුඩා ලයින් එකේ මිඩ් පොයින්ට් එක අරගෙන මේ විදිහට අඟල් 6 5ක් තුණු ඒ පොළොව මට්ටම නිර්මාණය කරනවා මේ විදිහට. ඊට පස්සේ ඉහළ මෙතන මේ වැඩිපුර ලයින් එකත් ට්‍රිම් කරගන්නවා. ඊට පස්සේ මෙන්න මෙතන මේ ප්ලෑන් එකේ ලිවිං ඒරියා එකේ තියෙන මේ W කියන ජනේලෙ විතරයි මේ පැත්තට පේන්නේ. අපි ජනේල් මට්ටම මේ විදිහට මේ ලයින් වලින් ඇඳ ගන්නවා. කොපි ගිහිල්ලා අපි ඇඳගත්ත ලයින් එකට නැවතත් කොපි එකක් ගන්නවා. දැන් මම මේ වෙලාවේ ජනේල අමුතුවෙන් අඳින්නේ නැහැ. ජනේල් සහ දොරවල් ඇඳගත්ත ඒවා මගේ වෙනම තියෙනවා. මම ඒව ගෙනල්ලා තමයි මේ මම දැනට උනත් අඳින ප්ලෑන් වල තියන්නේ. ඒක මට ලේසි. ඉතින් ඔයාලත් ඒ වගේ ජනේල් නිර්මාණය කරලා මොනවා හරි නමකින් සේව් කරලා තියාගන්න. එතකොට හරි පහසුයි. ඇඳ ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. එතකොට මම ජනේල් සහ දොරවල් අඳින ආකාර කීපයක්ම මගේ channel එකේ මම දාලා තියෙනවා. ඉතින් ඔයාලා මුලින් ඉඳන් බලන්න. දැන් මෙන්න මෙතන ගෙබිම් මට්ටමේ ඉඳලා අඩි 8මාරක් ඉහළින් තමයි ජනේලේ මුදුන නිර්මාණය කරන්න ඕන. ඒ කියන්නේ ඔයාලට තේරුම් නැත්නම් මම කියන්න නැවත මෙතන ඕෆ්සෙට් ගිහිල්ලා ඕෆ්සෙට් එක දෙනවා අඩි 8මාර කියලා එන්ටර් කරලා මෙතන මේ ගෙබිම් මට්ටමේ ඉඳලා ඉහළට මේ විදිහට ලයින් එක දෙනවා. අන්න එතන තමයි එතන මේ මුදුන මට්ටමෙන් තමයි අපි ජනේලයක් නිර්මාණය කරගත් එකක් අපි ගෙනත් තියන්න ඕන. දැන් මේ නිර්මාණය කරගත්ත ජනේලේ කොපි එකක් මම ගන්නවා. මේ මුදුනෙන් අරගෙන ඊට පස්සේ කොපි ගිහිල්ලා මේ ඇඳගත්ත මේ ජනේලයක් කොපි කරගන්නවා. මෙන්න මෙතන මුදුනෙන් අරගන්න. මුදුනෙන් අරගෙන මෙන්න මෙතන මුදුනෙන් ගිහින් තියන්න. ඊට පස්සේ අපි ලයින් මේ විදිහට ඉරේස් කරගන්නවා. දැන් ජනේලෙත් හරි. දැන් අපිට ඊළඟට තියෙන්නේ මෙතන මේ ඕපන් වෙරන්ඩා කොටසට නිර්මාණය කරපු මේ කණුව සහ ඒ මත තියෙන මේ ස්ලැබ් කොටස නිර්මාණය කරගන්න එක. දැන් මම මේ සැලැස්මේ මට හොඳට පැහැදිලිව පේන්න ඕන නිසා මම මේ මැද බිත්ති ටික කලර්ස් කරගත්තා.
දැන් මම මේ ටික ඉරේස් කරගන්න යන්නේ. මොකද මට ඒ කණුව පැහැදිලිව පේන්නේ නැහැ. දැන් පේනවා ඇති ඔයාලට මම ඒක ඉරේස් කරනකොට කණුව පැහැදිලිව පේනවා. මේ තියෙන්නේ නිර්මාණය කරපු කණුව. ඉතින් දැන් මම ඒක ගන්න හදන්නේ. මේ විදිහට පහළට ගන්නවා. නැත්නම් ඒ ලයින් එකට කොපි එකක් ගිහිල්ලා මේ කණුවේ ඝනකම දෙනවා මේ විදිහට. ඊට පස්සේ එක්ස්ටෙන්ඩ් ගිහිල්ලා මේ ලයින් දික් කරනවා. දැන් මෙතන මේ නිර්මාණය කරපු කණුවේ උස තියෙනවා අඩි 8යි 10ක්. මුද්දනට යනකොට තියෙනවා ඩිමෙන්ෂන් එක 9යි 5. අපි මුලින්ම 9යි 5 කියලා දෙමු. ඔෆ්සෙට් එකක් දෙනවා 9යි 5 කියලා. ඔෆ්සෙට් යනවා අඩි 9යි 5. ඊට පස්සේ වැඩිපුර ලයින් එක ට්‍රිම් කරනවා. ඊට පස්සේ අපි ස්ලැබ් එකේ ඝනකම විදියට දෙනවා අඟල් 4ක් ඉහළට. එක්ස්ටෙන්ඩ් ගිහිල්ලා මේ විදියට අපිට අඩු කොටස් ටික සම්පූර්ණ කරගන්න පුළුවන්. ඊට පස්සේ මෙතන එළියට පනිනවා. දැන් බලමු අපි ඩිමෙන්ෂන් එක අඩි 3ක් විතර එළියට පනින්න ඕන. මෙතන මේ කුඩා ස්ලැබ් එක 3ක් එළියට පැනලා තියෙනවා. අපි ඔෆ්සෙට් යනවා. ඔෆ්සෙට් ගිහිල්ලා අඩි 3 කියලා දෙනවා. ඉතින්දලා මේ එළියට එක්ස්ටෙන්ඩ් ගිහිල්ලා ස්ලැබ් එකේ එළියට පනින කොටස මේ විදිහට පෙන්නනවා. නැවත ට්‍රිම් ගිහිල්ලා මේ ටික ට්‍රිම් කරනවා. දැන් මෙතන මේ සැලැස්මේ මේ බිත්තිය සම්පූර්ණ දිගට එන නිසා මෙතන එහා පැත්තේ මේ ලයින් එක පේන්නේ නැහැ. මේ ලයින් එක අපි ඉරේස් කරගන්නවා. සම්පූර්ණ බිත්තිය දිගට එන නිසා ඒ ලයින් එක පේන්නේ නැහැ. දැන් ඔයාලට පේනවා දැන් මෙන්න මෙතන මේ බිත්තියේ මම ඩිසයින් එකක් දාලා තියෙනවා. ඒ විදිහට ඩිසයින් එකක් දා ගන්න ඕන. ඊට පස්සේ අපිට තියෙන්නේ මෙන්න මෙතන මේ ඉහළ ලයින් එකක් ඇඳ ගන්න එක. ඔෆ්සෙට් යනවා 7 කියලා දෙන්න. මේ ලයින් එකට පහළ ලයින් එකක් අඳිනවා. වැඩිපුර කොටස ට්‍රිම් යනවා. එතකොට මේ මෙතන බිත්තියට අපි හෙඩ් ඩිසයින් එකක් දාලා තියෙනවා. අපි බලමු මේ ඩිසයින් එක මොකක්ද කියලා. හැච් යනවා. මෙතන තියෙන බොක්ස් කියලා. මෙතන අපි 10 කියලා දෙනවා. මේ විදිහට ඩිසයින් එක අපි දා ගන්නවා. ඊට පස්සේ ඔයාලට පේනවා දැන් මෙන්න මෙතන මේ වහලේ මෙතන මේ හැඩේ අපි නිර්මාණය කර ගන්න ඕන. නැවතත් අපි මේ ඩිසයින් එකට යනවා. මේ තියෙන මෙතන මේ ප්‍රධාන වහල
වෙන් වෙන ස්ථානය. එතන මේ වහලේ මේ ලයින් එක තමයි අපි අඳින්න ඕන. ට්‍රිම් ගිහිල්ලා වැඩිපුර ලයින් එක අපි ට්‍රිම් කරගන්නවා. ඊට පස්සේ කොබ්බේ ගිහිල්ලා අපි සයිඩ් එලිවේෂන් කියලා නම් කරන්න ඕන. දැන් අපි ප්ලෑන් එකක අමුතෙන් නම් ලියලී ඉන්න අවශ්‍ය නැහැ. මේ විදිහට සයිඩ් එලිවේෂන්, ෆ්‍රන්ට් එලිවේෂන් කියලා ප්ලෑන් ඒ ආදී වශයෙන් ලියලා තියෙනවා නම් අපි කෙලින්ම කොපි එකක් අරගන්නවා. වෙනත් ප්ලෑන් එකකින් අවශ්‍ය කරන ඒ කොපි ටික සේරම මේ ප්ලෑන් එකට ගන්නවා. අමුතුවෙන් ලියලී ඉන්න අවශ්‍ය වෙන්නේ නැහැ. ඉතින් ඒක අපිට පහසුවක් කාලය ඉතුරු කරගන්න. ඉතින් මේ විදිහට මම සයිඩ් එලිවේෂන් කියන එක මේ පැත්තට ගත්තා. ඒ විදිහට තමයි සයිඩ් එලිවේෂන් එක නිර්මාණය කරේ. දැන් මම අද කතා කරාට ඔයාලට ෆ්‍රන්ට් එකත් schedule of doors and windows එකත් කරනවා කියලා මට අද වෙලාව මදි. ඉතින් මම ඊළඟ වීඩියෝ එකේදී මේ දෙක අනිවාර්යෙන් කරලා පෙන්නනවා. ඉතින් අපි ඊළඟ වීඩියෝ එකේදී හමු වෙමු. අනිවාර්යෙන් අපි මේ දෙක ගැන සාකච්ඡා කරමු. ඉතින් මගේ වීඩියෝ එක අද හොඳ නම් like එකක් දාන්න, channel subscribe කරන්න. අද මුලින්ම සම්බන්ධ වෙන කෙනෙක් නම් මගේ වීඩියෝස් ගණනාවක් තියෙනවා. ඔයා මුලින්ම ඒව නරඹන්න. ඉතින් මම හිතනවා ඔයාලා දිගට මාත් එක්ක ඉඳී කියලා. ඉතින් මගේ channel එක subscribe කරලා සහයෝගයක් ලබා දෙන්න. ඉතින් ඔයාලට සුබ දවසක්.